තමයි අලුතින්ම ගහපු කබාන එක. මම සම්පූර්ණ ලීයෙන් තමයි කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේ විදිහට. දැන් ඉන්නේ ඇටික් ඒරියා එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති රතු පාටින් තමයි ඔක්කොම කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මෙතන දෙන්නෙක් ඉන්න පුළුවන්. උඩ තව බෙඩ් එකක් තියෙනවා. එතන දෙන්නෙක් ඉන්න පුළුවන්. ඉතින් මේ කබාන එකේ සම්පූර්ණ 4 දෙනෙක්ට ඔයාලට සුවපහසුවට ඉන්න පුළුවන්. හරිම ලස්සනයි. ලස්සනට arrange වෙලා තියෙන ලස්සන කබාන එකක් තමයි. රෙඩ් එකේ තියෙන මේ කබාන එක අරස්ම කබාන එක. සම්පූර්ණ ලීවනින් කරලා තියෙන මේ ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ මෙතන ඔයාලා දෙන්නෙක්ට ඉන්න පුළුවන්. මේ විදිහට තමයි මේක ඇටික් ඒරියා එක තියෙන්නේ. හරිද? ඉස්සරහට තියෙන view එක. දැන් ඔයාලා දකින්න ඇති කබාන එක සම්පූර්ණයෙන් ඔයාලා 4 දෙනෙක් ඉන්න පුළුවන්. ලස්සන සෝෆා එකක් තියෙන මේ විදිහට තියෙනවා. අපි යමු වොෂ්රූම් එක පැත්තට. ඉතින් වොෂ්රූම් එක වෙනස්ම විදිහේ ටිකක් වෙනස්නේ. එකක් ලීයෙන් කිය. ඔව් මේක සම්පූර්ණයෙන්ම ලීයෙන් තමයි කරලා තියෙන්නේ. එතකොට උඩ පොල් පොලතක් කියලා දාලා තියෙනවා. ඉතින් මේ විදිහට මේක ඔක්කොම ෆ්ලෝ එකත් එක්ක සම්පූර්ණයෙන්ම ලීයෙන් තමයි කරලා තියෙන්නේ. Sorry. දැන් අපි ඊතුරු කබාන එකකට ගිහිල්ලා බලමු. මොකද මෙතන කැබින්ස් 3ක් තිබ්බට අද එකක් බුක් කරලා තියෙනවා. අද කට්ටියක් ඉන්න නිසා අපි අනිත් එකකට ගිහිල්ලා බලමු කොහොමද කියලා. අනිවාර්යෙන්ම මතක් කරනවා එන්න කලින් නම් අනිවාර්යෙන්ම ඔයාලට බුකින් එකක් දාගන්න වෙනවා. මොකද නුවරණියේ තියෙන කබාන වලින් ඉක්මනින්ම බුක් වෙන කබාන අතර ප්‍රධාන එකක් තමයි රෙඩ්වුඩ් කැබින්ස් කියලා කියන්නේ. කියලා බලන්න. Bukin තියෙන්නේ ඒක. අන්තික දැම්මට පස්සේ දැන් ආයි උඩට